ඇබ්බැහි වෙන ඒවා කීයක් තියෙනවද? මොකක්ද ප්‍රශ්නේ? යහපතට ඇබ්බැහි වුණාම. ඇබ්බැහි වෙනවා නම් ඕන තරම් යහපත ඇබ්බැහිවට කමක් නැද්ද අපි හවු? ඇබ්බැහි වෙන්න අතාරින්න බැරි වෙන්න හුරු වෙන්න මොකේද? හොඳ දෙයකට. යහපතට අර ඇබ්බැහි වෙන්න බුදුවරු දේශනා කරන් සබ්බ පාපස්සා කරනන්නේ ඇබ්බැහි වෙන්න ඕන මොකේද? සියලු අකුසල් වලින් බැහැර වෙන්න ඇබ්බැහි වෙන්න. බුදුවරු උගන්වන කුසලස්ස උපසම්පදා ඇබ්බැහි වෙන්න ඕන මොකේද? සියලු කුසල් කරන්න ඇබ්බැහි වෙන්න. පැහැදිලි ඇති මං හිතන්නේ. ඇබ්බැහි වෙන්න ඕන ජීවිතේ නිරන්තරයෙන් අයහපතට මිසක්කම් යහපතට මිසක් අයහපතට එහෙම නෙමෙයි. ඇබ්බැහි වෙන්න ඕන අයහපතෙන් බැහැර වෙන්න. ඇබ්බැහි වෙන්න ඕන අකුසලයෙන් බැහැර වෙන්න. මම මේ කාරණේ කියනකොටත් අපේ තරුණ මහත්තයෙක් අහලා තිබ්බ ගැටලුවක් නේද? කොහොමද ඇබ්බැහියෙන් මිදෙන්නේ? ඒ කියන්නේ අපේ මේ මල්ලි අහන යොමු කරන ප්‍රශ්නේ තමයි අපි මේ TikTok එකටයි Facebook එකටයි යොමු වෙන එක හොඳයි. ඒකේ අපිට ධර්ම කරුණු තියෙනවා නම් අපිට ඒක මෙයා වෙන්න පුළුවන් නම්. අර මහත්මයා අහනවා ජගත් මහත්මයා අහනවා එතකොට ඒ ඇබ්බැහියෙන් අපි ගැලවෙන්නේ කොහොමද කියලා. බොහොම වටිනවා. දැන් බොහොම ප්‍රශ්නේ බොහොම පැහැදිලි. ඇබ්බැහි වෙන්න ඕන හැම එකකටම ඔය ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පණිවිඩය තේරුම් ගන්න නැතුව පණිවිඩ කරුවගේ වගතුග හොයන්න ගියපුවාම. මොකද්ද කරන්න ඕන? පණිවිඩය තේරුම් ගන්න. ගොඩක් දකින්න ප්‍රශ්නයක් තමයි අර එකත් මෙහෙමම කියලා දාන්න එක වටිනවා. කාලෙන් කාලෙට නේ විවිධ හාමුදුරුවරු බණ කියනකොට විවිධ දේශනා කරනකොට ඒ උන්වහන්සේගේ තියෙන දක්ෂ පක්ෂකම මත ඇබ්බැහි වෙනවා. විවිධාකාරයි. හැබැයි මේ සිත සිතුවිලි කියන ඒවා ඒක මගේ වෙන්නත් පුළුවන් ඔබතුමාගේ වෙන්නත් පුළුවන්. කවුද දන්නේ ඊළඟ තප්පරේ අපි මොකක් කියයිද කියලා? ඒක අපිවත් දන්නේ නැහැ. අපිවත් දන්නේ නැහැ. මේවා නේ වෙනස් වෙනවා. මොකක්ද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? සියලු දේ වෙනස්. මොකක්ද తాවකාලික නැත්තේ? මොකක්ද සදාකාලිකව පවතින්නේ? හැම එකක්ම වෙනස් වෙන ලෝකයක් තුල මේ පෘථග්ජනර කියනෝනේ සබ්බේ පුතුජනා උම්මත්තක සියලු පෘථග්ජනය උම්මත්තකයි. පුරුදු වෙන්න. පණිවිඩ කරුව දිහා බලන්න එපා. පණිවිඩේ තියෙන යහපත අයහපත බලන්න. පණිවිඩේ තියෙන ගුණ බලන්න. තථාගතයන් වහන්සේ උගන්වනවා අපිට තේරුම් ගන්න පුළුවන් මේක හොඳයි මේක නරකයි. හොඳට ඇබ්බැහි වෙන්න නරකයෙන් අත් මිදෙන්න. ඒවද මම මේ කාරණේ පැහැදිලි කරන්නේ අර වේලුද්ධාරාජ සූත්‍රයේ වේලුද්ධාරාජ සූත්‍රේ මම බොහොම ඉක්මනට මේ කරුණ ටික කියන්න. වේලුද්ධාරාජ සූත්‍රයේ වේලුද්ධාරාජ බමුණන්ගේ ගමට බුදුහාමුදුරුවෝ වඩිනෝ. වැඩියට පස්සේ බමුණෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ මේ අපිට ඔය බණ තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ සරලයි. බණ තේරෙන්නේ නැහැ. මොකක්ද කියලා තේරුම් ගන්නත් බෑ. බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්නේ බොහොම සරලවම. ඔබතුමා කියපු කාරණේනේ අර කාලාම සූත්‍රනේ මායිතිගරයි මා පරම්පරාවේ තක්කන අය. තථාගතයන් වහන්සේ බමුණොන්ට කියනවා මොකවත් තේරෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? අත්ූපනායික ධර්ම පිළිපදින්න. මොනවාද අත්ූපනායික ධර්ම? හෙට ඉඳන් පුරුදු වෙන්න. අපිට වෙනවට අකමැති දේවල් තියෙනව නේද? අනුන්ට නොකර ඉන්න. එච්චරයි. අපිට වෙනවට අපි කැමතිද අපිට බනිනවට? අපි කැමතිද අපි ගැන කේලම් කියනවට? අපි කැමතිද අපි ගැන ගතු කියනවට? අපි කැමතිද අපිව පීඩාවට ලක් කරනවට? කවුද කැමති අපි අපහසුතාවයට ලැජ්ජාවට පත් කරනවට? ඉගෙන ගන්න. ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න මේ භූමියේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මේ ධර්මතාවයට જાතියක් තියනවද? ඒක මේ කියන්නේ මේ යුනිවර්සිටි කියන්නේ මේ විශ්වයට පොදු දෙයක්. මේකට ආගමක් තියනවද? තථාගතයන් වහන්සේගේ දහමට කොහෙන්ද ආගමක්? මේකට කොහෙන්ද જાතියක්? මේ විදිහට මේ ලෝකේ හැඩ ගැහෙනවා නම් මේ තරුණයෝ හැඩ ගැහෙනවා නම් හෙට ඉඳන් මේ තරුණයන්ගෙන් වදින හෙල්මට් පාරවල් නවතිනවා. හෙට ඉඳන් මේ තරුණයන්ගෙන් පීඩාවට ලක් වෙන උදවිය නවතිනවා.
ඔය ගංවල තියෙනවා බයිසිකල් වල නැගලා සමහරක් මේ කොළු පැටව් ඉමක් කොනක් පේන්නේ නැතුව යනවනේ. ඇක්සිඩන්ට් කොච්චර වෙනවද? ඒ කියන්නේ අපි හැමදෙරේ සමහර වෙලාවට බයික් එකේ යන්නේ කොල්ලෙක්ද කියලා හොයාගන්න බෑ ටී-ෂර්ට් එකක් විතරයි අපිට පේන්නේ. පේන්නේ නේ අර දැකලත් ඇති නේද ලොකු හෙල්මට් එකක් දාගෙන ලොකු ටී-ෂර්ට් ඔළුවට වඩා හෙල්මට් එක කුලට වඩා ලොකු. පිය දැම්මා වගේ පේනවා නේද? ලොකු. ඒ මොකද? මේ සියලු සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙලා අර බොහොම ඉක්මනට ලොකු වෙන්න හදලා වගේ. වයස අවුරුදු 16යි. ඒ වුණාට තව සමහරට ඩෙන්ටිටි එකක් නැහැ. කරන්න හදන්නේ මොනවාද? අවුරුදු 18න් පස්සේ වැඩ. මේ හැම එකක් තුලින්ම වෙන්නේ අයහපත මිසක් යහපත නෙමෙයි. පුරුදු වෙන්න. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්තෝ බණ අහනකොට මැරෙන්න පුළුවන්. අදිෂ්ඨානශීලීව කටයුතු කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට පීඩාවක් නොවන විදියට ඉන්න.